වයස අවුරුදු 30ක් වෙද්දී මුළු ලෝකෙන් 4/3ක්ම Tamanගේ කඩුවෙන් යටත් කරගත්තු මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා මරණයෙන් බේරෙන්න මුළු ලෝකයටම හොරෙන් කරපු රහසිගත ගවේෂණය ගැන ඔබ දන්නවද? Taman මොනතරම් ලෝකයක් දිනුවත් කවදා හරි මැරෙන්න සිද්ධ වෙනවා කියන බය නිසා ඔහු පැරණි පොත්වල සඳහන් වුණු බීපසනින් මිනිසෙකුව සදාකාලිකවම අමරණීය කරනවා. අමරණීය දිය උල්පත සොයාගෙන සදාකාලික අඳුරේ දේශයට ගියා. හැබැයි ජනප්‍රවාද වලට අනුව ඒ අඳුර මැදදී රජුට හමු වුණේ මිනිස් හඬින් කතා කරන අద్భుත කුරුල්ලෙක්. ඒ කුරුල්ලා රජුට දුන්න කුඩා ගලක් තරාදියක දාලා අනික් පැත්තට රජුගේ මුළු බරින්ම රන් රිදී සම්පත දැම්මත් ඒ කුඩා ගල බරින් වැඩි වුණා. කුරුල්ලා කිව්වා මේ මිනිසාගේ ආශාවයි. එය පුරවන්න පුළුවන් මරණයෙන් පසු සොහොන් බිමේ පස් වලින් විතරයි කියලා. මේකෙන් කම්පැනි වුණු ඇලෙක්සැන්ඩර් ගමන නැවැත්තුවා. වයස 32 දී ඔහු මේ යද්දී Tamanගේ දෑත් පෙට්ටියෙන් එළියට දාලා තියන්න කිව්වේ මුළු ලෝකෙම දිනපු Taman පවා මේ යන්නේ හිස් අතින් කියලා ලෝකයටම පෙන්වන්න. ඉතින් මේ වගේ ඇඟ කිලිපලා යන රහසිගත රහස් දිගටම දැනගන්න වීඩියෝවට ලයික් කරලා දැන්ම අපේ channel එක subscribe කරන්න.